ආයුබෝවන් යාළුවනේ. ඉතින් දිනෙන් දිනම ඉහළ යන ආර්ථික ගැටලුත් එක්ක පොරබදන ගොඩක් අය මැසිවිලි නගන දෙයක් තමයි කොච්චර හෙව්වත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ කියන එක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද සල්ලි ඉතුරු කරන්නේ කියලා. ඇත්තටම සල්ලි ඉතුරු කරන්න පුළුවන්ද? සල්ලි ඉතුරු කරන්න අපි මොනවද කරන්න ඕනේ? මේක සල්ලිවල වැරද්දක්ද නැත්නම් වැරද්ද අපේද? ඒක තමයි අද වීඩියෝ එකේ ප්‍රධානම පරමාර්ථය වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. පළමුවෙන්ම මේක කියන්න ඕන. සල්ලි ඉතුරු කරන්න නම් ඔයාලට සල්ලි එන ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. සල්ලි එන ආදායම් මාර්ගයක් නැතුව සල්ලි ඉතුරු කරන්න විදිහක් නැහැනේ. ඒක බොහොම ප්‍රායෝගිකයි. අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ පුංචි දුවදරුවන්ට නම් නෙවෙයි. සාමාන්‍යයෙන් මාසෙකට සැලකිය යුතු ආදායමක් ගන්න වැඩිහිටියයටයි මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. කුඩා දරුවන්ට උනත් Tamanට ලැබෙන දෙයින් නම් ඉතුරුවක් කරන්න පුළුවන්. හැබැයි මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මේ වීඩියෝ එකේ ආදායමක් ගන්න, වේතනයක් ගන්න අයට මේ මැසිවිල්ල නැති කරගන්න හැටි. ප්‍රධානවම කියන්න ඕන මුදල් තමන්ගේ අතේ රැඳෙන්න නම් තමන්ගේ යම් යම් ගතිගුණ කිහිපයක් වෙනස් කරගන්න වෙනවා. ඔබ ඕනවට වඩා මුදල් වලට ලෝභ වුණොත් මුදල් ඔබ අතට ගලා එන්නේ නැහැ. ඒ වගේම ඔබට මුදල් හරි හම්බ කරගන්නත් ලැබෙන්නේ නැහැ. හොඳින් බලන්න ගොඩක් වෙලාවට මුදල් නෑ කියන අය අතේ මුදල් ඇත්තෙම නැහැ. හැබැයි ඒ තරම් තමන්ගේ හිතට බරපතලක් ගන්නෙ නැතුව ප්‍රශ්න තිබුණත් hina වෙලා තමන්ගේ වියපැහැදම් කරන අය අතේ කුමක් හෝ මුදලක් හැම වෙලේම රැඳෙනවා. ඒ මුදල් වල හැටි. ඒ වගේම ඔබට නිතරම මුදල් අවශ්‍ය නම් ඔබේ මුදල් පසුම්බියට යම් දේවල් කිහිපයක් එකතු කරගන්න ඕන. පළමු කොටම ඔබේ මුදල් පසුම්බිය ඔබ පිරිසිදු කරගන්න ඕන. මුදල් පසුම්බිය පාවිච්චි කිරීමත් ඊටාම වැදගත්. ඔබ භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ්, බිල්පත් ණය කාඩ්, ඒ වගේම ඔබට මුදල් කර ගැනීමට අවශ්‍ය වෙන දේවල් පමණක් මුදල් පසුම්බියේ තබා ගන්න ඔබ උත්සුක වෙන්න ඕන. ඊට අමතරව ඔබ විශ්වාස කරනවා නම් යම් වාසනාවක්, උදාහරණයක් විදිහට ෆෙන්ෂුයි වගේ දෙයක්, ඒ සම්බන්ධයෙන් ඔබට යම්කිසි කාසි කිහිපයක්. එහෙමත් නැත්නම් ඔබ දන්නා හඳුනන මිල මුදල් හොඳට තිබෙන කෙනෙක් එක්ක ගනුදෙනු කරාට පස්සේ ඒගොල්ලෝ දෙන ඉතුරු සල්ලි කාසි ඔයාලගේ මුදල් පසුම්බියේ ආයෝජනයක් විදිහට තියාගන්න පුළුවන්. ඒක ඇත්තටම සාර්ථක গুপ্ত ක්‍රමයක්. උදාහරණයක් විදිහට ඔබගේ පියාට ඔබට වඩා මිල මුදල් තියෙනවා නම් ඔබගේ පියාගේ මුදල් වලින් ඉතා සුළු මුදලක් ඔබට ගනුදෙනුවකින් ඉතුරු වුණ විදිහට එකතු කරගන්න පුළුවන්. ඒ ඉතුරු වෙන මුදල ඔබගේ මුදල් පසුම්බියේ පාවිච්චි නොකරන කොටසට දාලා හැමදාම මතකයක් විදිහට තියාගත්තොත් ඒක ඔබව දිනක ඔබගේ පියාව පසු කරගෙන යන්න උදව්වක් වෙනවා. අන්න ඒ පුංචි දේවල් ටිකත් හදාගෙන ඔබට මුදල් ඉතුරු කරන්න පුළුවන් සාර්ථක ක්‍රම ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ එකම එක ක්‍රමයක්. ඒක ක්‍රමයක් කිව්වොත් නිවැරදි. ඒක දිගටම පාවිච්චි කරන්න ඕනේ, දිගටම හුරු කරන්න ඕනේ, දිගටම කරගෙන යන්න ඕනේ. දිගටම කරගෙන යන මේ හැකියාව, ඒ වීරිය ඔබට තියෙනවා නම් ඔබට මුදල් ඉතුරු කරන්න ඇත්තටම පුළුවන්. ඉතින් ඔබ පළවෙනින්ම කරන්න ඕනේ ඔබ වේතනයක් ගන්න කෙනෙක් නම්, මාසික වේතනයක් නම් ඔබට ලැබෙන්නේ ඔබ වියපියහදම් කරද්දී ඔබ අර පරිස්සමෙන් වියදම් කරන්න ඕන. හිතන්න ඔබ පුරුදු වෙලා ඉන්නවා නම් යම්කිසි වියදම් වලට. ඒක ඔබට මේ වෙලාවේ මතකයට ගන්න බැරි වුණත් ඔබ පුංචි සටහනක් තබන්න. උදේ ඉඳන් හවස වෙනකන් ඔබට අත්‍යවශ්‍ය වියදම් මොනවද කියලා. ගමන් වියදම්, ඔබගේ අතරමඟ කෑම බීම වියදම්, ඊට අමතරව දරුවන්ගේ වියදම්, මේ වියදම් ටික සටහන් කරලා එතනින් ටික වෙලාවක් හොඳට කල්පනා කරොත් ඔබට පුළුවන් කපා හරින්න පුළුවන් වියදම් ටිකක් හොයාගන්න. උදාහරණයක් විදිහට ඔබ පුරුද්දක් විදිහට නිවස අසල තියෙන හෝටලයකින් තේ බොන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒ පුරුද්ද ඔබට අයින් කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය පුරුද්දක් නෙවෙයි. ඉතින් එතකොට ඔබට රුපියල් 300ක් වගේ මුදලක් ඉතුරු කරගන්න පුළුවන් නම් ඒ මුදල හැමදාම ඇවිල්ලා හවසට කැටයකට හරි එහෙමත් නැත්නම් ඔබ නැවත භාවිතයට ඉක්මනින් නොගන්නා
මුදලක් විදිහට පැත්තකට කරන්න. ඒක පුංචි නෝට්බුක් එකක ලියන්න. 300යි. ඊළඟ දවසේ 300යි. එතකොට 600යි. ඔබට මං හිතන්නේ මං කියන දේ පැහැදිලි. ඔබට ඔබගේ වියදම් ලයිස්තුගත කරලා ඒ වියදම් වලින් අහක දාන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. කපා හරින්න පුළුවන්. වියදම් හොයාගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔබගේ දිනචර්යාවේ ඔබට කපා හරින්න පුළුවන් වියදම් මේ විදිහට මට මතක් කරන්න පුළුවන්. හිතන්න ඔබ දැනට ඔබගේ ව්‍යාපාරික ස්ථානයට හරි ඔබගේ වැඩපළට හරි ඔබගේ කාර්යාලයට හරි යන්නේ ත්‍රිවිල් එකක නම් ඔබට පුළුවන් ඒ වෙනුවට කෝච්චිය පාවිච්චි කරන්න. බස් එකක් පාවිච්චි නොකර කෝච්චිය පාවිච්චි කරොත් දුම්රිය මගින් ගමන් කරොත් ඔබට පුළුවන් ඉතා විශාල මුදලක් ඉතුරු කරන්න. මාසික සීසන් එකක් ගත්තොත් සමහර වෙලාවට එක දවසකට ත්‍රිවිල් එකට යන ගාස්තුවෙන් මාසෙම කෝච්චිය වැඩට යන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙද්දි ඔයා පුරුද්දක් නිසා ටක් ගාලා ගෙදරින් එන්නේ නැතුව ඉක්මනට තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ඇවිල්ලා තමන්ගේ වැඩ කටයුතු කරන්න හුරු වෙලා නම් නිතර ත්‍රිරෝද රථේ එහෙට මෙහෙට යන්න පුරුදු වෙලා නම් දවසට රුපියල් 1000ක් 2000ක් වුණත් ත්‍රිරෝද රථ සඳහා වියදම් කරනවා වෙන්න ඇති. හැබැයි ඕක ඔබ ගණන් හදන්නේ නැහැ. මොකද විනාඩි 10ක් කලින් හිතන්න 7:45ට දුම්රියක් තියෙනවා. ඔබ ඉවසේ Facebook එකේ TikTok එකේ වීඩියෝස් බල ඉඳලා එකපාරට 8ට විතර මතක් වෙලා 8:00ට වැඩට යන්න දුවගෙන ඇවිල්ලා ට්‍රයිෂෝ එක නගිනවා. හැබැයි ඒක කරන්නේ නැතුව ඔබගේ විනෝදාංශයත් කරන ගමන් 7:00 වෙනකොට ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වෙලා 7:45ට තියෙන කෝච්චියේ වැඩට ආවොත් ඔබට මාසෙකට රුපියල් 500 ගානේ වුණත් රුපියල් 15000ක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ Tamanට කපා හරින්න පුළුවන් දේවල් Tamanට කපා හරින්න පුළුවන් වියදම් හඳුනා ගැනීමයි අද දවසේදී අපි කරන්න ඕන. ඉතින් පළමුවෙන් කරන්න ඕන වියදම් ලයිස්තුගත කරන එක. ඊට පස්සේ ඒ වියදම් වලින් ඔබට කපා හරින්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් වියදම් ටික හඳුනාගෙන ඒ විදිහට එක දිගටම ඒ වියදම ඉතුරු කරන එක. මේ විදිහට ඔබට පුළුවන් ඔබගේ දුර්වලතා හඳුනා ගන්න. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ cost cutting කියලායි. ඉතින් මේ විදිහට තමන්ගේ වියදම් ටික කපා හැරලා තමන්ට අත්‍යවශ්‍යම දේවල් ටිකට විතරක් වියදම් කරොත් ඔබට මාසෙකට ඔබගේ මට්ටමින් ඉතා විශාල මුදලක් ඉතුරු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට වැටුප රුපියල් 50000ක් ලැබෙනවා නම් අඩුම තරමේ ඔබට රුපියල් 20000ක්වත් ඉතුරු කරන්න තරම් කපා හරින්න පුළුවන් වියදම් ඔබට තියෙනවා. සමහර වියදම් වලට ආදේශක තියෙනවා. ඒවා ඔබට ආවේනික විදියට හිතන්න ඕන. අන්න ඒකයි අපි ඔයාලට යෝජනා කරන්නේ ඔබ කරන්න ඕනේ මුලින්ම වියදම් ලයිස්තුගත කිරීම කියන එක. මැසිවිලි නග ඉන්නේ නැතුව ඔබ මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරොත් ඔබට පුළුවන් ඉක්මනින්ම මුදල් ඉතුරු කරන මාවතට ගොඩ වෙන්න. ඉතින් යාළුවනේ මං හිතනවා අද දවසේ ඔයාලගේ වීඩියෝ එකේ අදහස පැහැදිලි. මුලින්ම වියදම් ලයිස්තුගත කරනවා ඊට පස්සේ වියදම් හඳුනාගෙන ඔබට කපා හරින්න පුළුවන් වියදම් ටික කපා හැරලා ඒ මුදල ඉතුරු කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.